Morning Rhythm with Saku and Yash. පාකිස්තානයේ එක ගමක් තියෙනවා රහීම් යාර් ખાන් කියලා. අර යාර් කවුද ඒ ખાන්? ෂාරුක් ખાන් නෙවෙයි. සර්ච් කරලා බලන්න YouTube village in Pakistan කියලා. මේ ගමේ YouTube monetize on වෙච්ච YouTube channel තියෙනවා 200කටත් වඩා. මෙයාලා කියනවා අපේ එක රහසක් තියෙනවා. මොකක්ද? එකමුතුකම. එකෙක් channel එකක් හැදුවා නම් අනිත් උන් ටික යාට support එක දෙනවා. නැතු ඒ channel එක වහන දාන්න වැඩ කරනවා නෙවෙයි. මෙහෙම ගන්න එපා. ආයි එකෙක් channel එකක් හැදුවොත් අනිත් උන් set එකම යාට support කරනවා. මෙහි උන් report ගහන එකනේ කරන්නේ. මේ පාකිස්තාන. Okay. එකාට එකා උදව් කරගන්නවා. අවසාන ප්‍රතිඵලය මුළු ගමම ගොඩ යන එක. මේක ගොඩක් මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ. වෙන රටවල නෙමෙයි. ලංකාවේ මිනිස්සුන්ට. ටීම් එකක් එක්ක ලංකාවේ නම් ඉතින් නේ වැඩ කරලා පොඩක් අමාරුයි. මොකද එහෙම වැඩ කරලා පස්සේ වාසිය දැක්ක ගමන් තනි වෙලා ගේමක් ගහන තමයි try කරන්නේ. දින්න එක ළඟටම ආවම කුහක වෙනවා. Okay. දෙන්නෙක් එක්කත් ගාන ගේම. දැන් අපි දෙන්න නේද? දෙන්නෙක් තේරුම් අරන් ඒ ගහන ගේම බාතියන් සන්තෝෂ්. Okay. එතකොට තව පස්ති අනුෂ්කා ඉදුලාජුයි තේරුම් ගැනීම. ඒක මාර ප්‍රබලයි. ඒක ඇත්තටම කරන්න පුළුවන් දෙයක් නේ. දැන් අනිත් දේ අපේ මිනිස්සු කැමති එකම මට්ටමේ ඔයා ඉන්නවනම් අනිවාර්යෙන්. එතනින් උඩ යනවට කැමතියි. වැටුණාට අවුලන්නේ නෑ. ඉතින් wild cookbook අද රටම සුබපතනවා. හැබැයි සපෝට් කරන්න නැත්තේ කීයෙන් කී දෙනාද මචං? කීයෙන් කී දෙනා මේ අතරේ ඉන්නවා. සපෝට් කරන්න නැති. එයාට ලංකාවේ කිසිම දෙයකට කතා කරලා නැහැලු. මං අහන්නේ ඔබ සක්‍රබරයිස් කරලා ඇති. මම දැක්ක සමහර අය එහෙම මිලියන 10 පැන්න ගමන් තමයි සක්‍රබරයිස් කරලා තින්නේ අපේ රටේ ගොඩක්. Oh my god. ළඟම යාළුවා පවා එහෙම නේද? ලංකාව විනාශ වෙන්න හේතුව දේශපාලඥයන්ම නෙමෙයි. Yes. ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප. ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප හැදිලා තියෙන්නෙම ළඟම ඉන්න එකා දියුණු වෙනවා කියලා බලන් ඉන්න බැරි වෙන්න. අපි දන්නේ නැති උනාට අපි එක කපාගෙන උඩට යන්න හදනවා. අන්තිමේදී එකෙක්ටවත් උඩට යන්න හම්බෙන්නේ නැහැ. අපි දෙන්න උනත් පොඩක් කුහකයි නේද පගම? මම එක වීඩියෝ එකක් දැක්ක එක වලකට සෙට් එකක් දාලා ඒ වලෙන් උඩට යන එක තමයි දිනු. ඕකේ හරි. හැබැයි ඇතුළේ ඉන්න සෙට් එකම එකෙක්ටවත් උඩට යන්න දෙන්නේ නැහැ. කකුලෙන් අදිනවා. අර වල ඇතුළටම දාගන්න. කාටවත් උඩට යන්න දෙන්නේ නැහැ. එතන ටීම් එකම එකමුතු වෙලා එකෙක්ට හරි උඩට යන්න දීලා ඌටක් ගාලා අත දීලා අනිත් උන් ටිකත් උඩට ගත්තා සෙට් එකම දිනුන්නේ. ලොකු ආදර්ශයක් නේක. ඔයාගේ බිස්නස් එකේ පෝස්ට් එකක් ෂෙයා කරන්න කිව්වොත් කරන්නේ නෑ නේද ඔයාගේ යාළුවා? ගොඩක් අය කරන්නේ නැහැ. හැබැයි ළඟට දැකලවත් නැති නලු නිලියන්ගේ පෝස්ට් ඕන තරම් ෂෙයා කරගන්නවා වෝල් එකේ. පෞද්ගලිකව ඒගොල්ලන්ට හිතන්න පුළුවන් මගේ වෝල් එකේ මට ඕන දෙයක් ෂෙයා කරගන්න පුළුවන්. ඒක ඔයාමට මේව කරන්න ඕනේ නැහැ. හරි කමක් නෑ පුතේ. මම මේ දෙයක් නිකන් ඔයාට හිතන්න කියන්නේ. හැමදේම ෂෙයා කරගන්නවා. සමහර කෑම හදනේවත් පිටරට වීඩියෝ ෂෙයා කරගන්න පුළුවන්. හැබැයි තමන්ගේ රටේ එකාගේ වීඩියෝ එක ෂෙයා කරගන්න බෑ. අන්න හරි. එයාගේ channel එක subscribe කරන්න බෑ. එයාගේ page එක like කරන්න follow කරන්න බෑ. ඇයි යටි හිතින් දන්නෝ මේක කරලා ඌ ගොඩ ගියොත් ඌට සල්ලි හම්බ වෙනවා අපිට මොනවද හම්බ වෙන්නේ කියලා. ඕකනේ හිතන්නේ. අනිවාර්යයෙන්. දියුණු වෙච්ච මිනිස්සු. මේ මිනිස්සු හම්බ කරගෙන ඉවරයිනේ මේ මිනිස්සුන්ගේ කාලෙකට. ඒ වගේ මිනිස්සු කවදාකවත් වැටෙනකම් බලන් ඉන්නේ මිනිස්සෙක්. පොඩක් ඒගොල්ලොත් එක්ක අපිට කනෙක්ට් වෙන්න දවස් ගාණක් යනවා. මොකද මේ මිනිස්සු නිකන් ළඟට ගන්නෙ නෑ. මේ මහන්සිලානේ වගේ තැනකට ඇවිල්ලා තින්. හැබැයි ළඟට ගත්තොත් මේ මිනිස්සු වැටෙනකම් බලන් ඉන්නෙත් නෑ. ඒ මිනිස්සුන්ට තව මිනිස්සුන්ව පහගගෙන යන්න ඕනේ නෑ. අනිවාර්යයෙන්. ඒ වගේ මිනිස්සු ළඟ තියෙන ওই වගේ හොඳ ගතිගුණ. අන්න හරි. මම මේ channel එක subscribe කරන්න. ඔබ කොහොමද ගේමක් ගහගනි? 5ක් 6ක් සෙට් වෙලා ගේමක් ගහගනින් කොහොම හරි. Yes. එහෙම ඒගොල්ලෝ වචනෙන් හරි සප් එක දෙනවා. පුළුවන් නම් සෙට් එකක් එක්ක එකතුලා ගේමක් ගහන්න බලන්න. හැබැයි ඒ ගන්න සෙට් එක හිත හොඳ අවංක මිනිස්සුද කියලා හොයලා බලන්න. ඒ කියන්නේ බොක්කට බොක්ක දෙන ටිකක් තමයි වෙන්න ඕනේ නේ. ලංකාවෙම ආකල්ප වෙනස් වුණොත් ඉන්න මිනිස්සුන්ගේ ගේමක් ගහන්න බැරි කමක් නැහැ. YouTube පැත්තෙන් වුණත්, Facebook පැත්තෙන් වුණත්, TikTok පැත්තෙන් වුණත් එකාට එකා subscribe කරගෙන මේ ගමන යන්නකෝ. Okay. බැරිද ඕක කරගන්න? සිප්පංච කියන්නේ මොනවද? සිප්පංච කියන්නේ මොකද්ද? කුසලතා. හැමෝටම තියෙනවා කුසලතා. Wild cookbook rhythm. Okay. යෂන් සකෝගෙන් හදවතින්ම සුබ පැතුම්. ආදරේ යහසතර. මොකද මේක මේ පෞද්ගලිකව මට පට්ටම ලොකු දෙයක්. මටත් එහෙමයි. දැක්කම මාර සතුටක් ආවේ. මොකද මම channel එකක් හදාගෙන මට බැරි වුණා ඒකේ subsලා 1000ක් ගන්න. Okay. ඉතින් ඔයා 10 මිලියන් අරන් තියෙනවා. ඒක පට්ටම ලොකු දෙයක්. නෙමයි. හදවතින්ම ආදරේ සුබ පැතුම් ඔයාට. පුළුවන් නම් පාකිස්තානේ අර ගම වගේ වෙන්න. මොකද්ද නම? රහීම් යාර් ખાන් වගේ. On the right. Yes. Morning Rhythm with Saku and Yash.